ජෝර්නෝ කට්ටියටම කොහොමද අපි යන්න අදත් පොඩි ගමනක් යන්න දාගත්තා. මේක ඇවිල්ලා අපේ තිබුණු ලොකු ආසාවක් ඉෂ්ට කරගන්න යන දවසක් කියලා අපි හිතනවා. අපි මොකද්ද ගන්න යන්නේ කියන එක අපි දැම්ම නොකිය ඉන්නම්. ඔයගොල්ලෝ වීඩියෝ එක ඉස්සරහට බලන්න අපි කොහෙද යන්නේ මොකද්ද කරන්න කියලා. ඉතින් අපිත් එක්කම සෙට් වෙලා ඉන්න ඉස්සරහට අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඔය පේන්නේ දූම පල්ලිය. අපි ඔය දූම පල්ලිය ගැන කලින් වීඩියෝ එකක් කරා. බලමු නැති කට්ටියට බලන්න පුළුවන් දූම පල්ලියේ සම්පූර්ණ විස්තරේ අපි ලින්ක් එක දාන්න. ඒකත් බලන්න. අපිත් එක්ක සෙට් වෙලා ඉන්න කොහොමද කියලා බලමු ඉස්සරහට වෙන්නේ. බලන්න තව ලස්සන දෙයක් තියෙනවා. කොහොමද ගස්වල තියෙන දොඩම්. මේ සිටි එකක ඉන්නේ අපි. මේන් සිටි එකක ඉන්නේ. මේ හැම ගහකම තියෙනවා දොඩම්. ඉතින් ඔයගොල්ලෝ හිතනවාද මේවා මේ විදිහට ඉතුරුලා තින්නේ ඇයි කියලා? මේවා ඇත්තටම මේ විදිහට ඉතුරුලා තින්නේ මේ ගෙඩි කන්න බෑ. මාරම ඇඹුලයි තිත්තයි. අපිත් ආව මුල් දවස්වල ඉතින් අපිට තින්න බෑනේ. අපිත් ওই ගෙඩියක් කඩාගෙන කාලා බැලුවා. පට්ටම ඇඹුලයි කන්නම බෑ ඒක. ඉතින් තව දෙයක් තමයි අපි අද ගන්න යන දේ මෙන්න මෙයා තමයි මේ කඩේ දන්නේ කොහෙද තියෙන්නේ කියලා. හැබැයි මෙයා දැකපු හැම දවසකම කඩේ වහලා තිබිලා තියෙන්නේ. දන්නේ නැහැ. අදත් කියනවා වහලත් දන්නේ නැහැ. දැන් කඩේ තියෙන තරම් මතක නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මට මං ජොබ් එකට ගිහිල්ලා එනකොට මම දකිනවා. ඒ පාර දැන් මම මෙයාට කිව්වා මෙහෙම තියෙනවා කියලා පාරත් මතකයි කියලා. දැන් මේ පාරට බැස්සට පස්සේ මට මතක නෑ කියන්නකො පාර. තනිකර බොරුව. අපි ගිහින් බලමු ඒක ෂොප් එක ඇරලාද නැද්ද කියලා. ඉතින් එන කට්ටක් දෙනවා අපිට. මේ අර අපි කිව්ව දොඩම් ගස් ඔය හැමතැනම තියෙනවා. ඉතින් අපිත් එක සෙට් වෙලා ඉන්න. අපි යන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. කඩේ හොයාගන්න බැරුව දැන් කඩේ හොයාගෙන යන ගමන් ඉන්නේ. බලමු කොහොම හරි කඩේ හොයාගන්න පුළුවන්ද කියලා. අර නිකන් පරංගියක් කොට්ටේ ගියා වගේ ඉන්නේ නැහැ. රස කතා ගොඩාක් කියලා මේ එක්කන් ආවේ. දැන් අපි අද බලමු කොහොම හරි කඩේ හොයලා දුන්නේ නැත්නම් අද මෙයා ගෙදර එක්ක යන්නේ. වට පිට බල බල යනවා. ලොකු දතක් කාලා ඔන්න කඩේ නම් හොයාගත්තා. අර කිව්වත් වගේම කඩේ වහලා. ඔය ඉන්නේ බුවා. ඉතින් අද වහලා කියන්නේ 4:00 තමයි අරින්නේ. මෙහෙ තව ඒකත් එක්කම විශේෂ දෙයක් කියන්නම්. ලංකාවේ නම් අපි කඩයක් ඇරියට පස්සේ ඒක උදේ ඉඳලා රෑ වෙනකම්ම රෑ 10 12 දෙනකම් ඇරලා තියෙන්නේ. හැබැයි මෙහෙ උදේ 9 ඉඳලා එක්ක උදේ 8 ඉඳලා 1 වෙනකම් ඇරිනවා. ආයිම 4:00 ඉඳලා 8:00 9 වගේ වෙනකම් අරිනවා. එහෙම තමයි තියෙන්නේ ගොඩක් ෂොප් රෙස්ටෝරන්ට් වගේ දේවල් ඇරෙන්න. ඉතින් මේකත් ඒ වගේම දෙයක් තමයි උනේ. අපිට ඉතින් ටික වෙලාවක් ඉන්න වෙනවා. තව පැය දෙකක් විතර වගේ අපිට ඉන්න වෙනවා. අපි ඉතින් රවුමක් ගහලා බලමු මොනවද බලන්න තියෙන්නේ කියලාද. ගයිස් අපි කිව්වා වගේ අපි ඇවිල්ලා ඉන්නේ ෂොප් එකට. මේ ෂොප් එකේ ගොඩක් අයිටම් තියෙනවා. අපි ඒගොල්ලොන්ගෙන් අහලා තව රෙකෝඩ් එකක් ගන්න බලනවා. අපි ඔන්න ආවේ අද ගිටාර එකක් ගන්න. ගිටාර එකක් ගන්න. ඉතින් අපි ගිටාර එක බලන ගමන් ඉන්නේ. අපි පෙන්වන්නම් කොහොමද කියලා. කොහොම හරි තෝරලා අපි අන්තිමට ගත්තේ මෙන්න මේ ගිටාර එක. මේක ඉතාලි බ්‍රෑන්ඩ් එකක්. බලන්න කොහොමද කියලා.
ගිටාර් ගොඩක් තියෙනවා මෙතන. ඉතින් මේවයි ප්‍රයිසස් ගත්තොත් එහෙම හොඳටම සෙල්ලම් කරන කෙනෙක්ට ඉතින් ගන්න පුළුවන්. 400 ගණන් වලට තියෙනවා. 950යි. මේ වගේ ගිටාර් තියෙනවා. ඔයාලා හිතන්නේ මේ ගිටාර් එක කීයක් වෙනවද කියලාද? මේ ගිටාර් එක වෙනවා 2250යි. ඉතින් ඒ වගේම මේගොල්ලන්ගේ තව මේකක් තියෙනවා. මෙන්න මේ වගේ. Le fascette non le two pick. Three. Black is brown. One red and man. Do you like that? I think this one. Okay. Copy. Okay. His card is ඔන්න අද අපි ගත්ත අපේ ගිටාර් එක. ඔන්න ඕක තමයි අපි ගන්නවා කිය හිටියේ. පේනව නේද සතුට අපේ තියෙන වචන වලින් කියලා නිම කරන්න බෑ. ඇත්තටම අපි ගන්න ගියපු ගිටාර් එක නෙවෙයි ගත්තේ. ඔව් මේක අපි බලපු එක එක්කර සෙට් නෑ ඒක. ඒක නිකන් හරි අමාරුයි සෙල්ලම් කරන්න. ඒ කියන්නේ අපේ ඇත්තටම බජට් එකට සෙට් වෙන එකක් තමයි අපි ගන්න ගියේ. නමුත් එතෙන්ට ගියාට පස්සේ මයින්ඩ් එක ඉවරයි. වෙනස්ම වෙලා ගියා. ඒ තියෙන ටික දැක්කම පිස්සුම හැදුනා. ඊට පස්සේ මෙන්න මේක අපි ගත්තා. සුපිරි ගිටාර් එකක්. සංගේ බජට් එක වලට දෙගුණයක් වෙයි. ඉතින් අපි බලමු ගිටාර් එකක් ගහමු, සින්දුවක් කියමු. ඉස්සරහා වීඩියෝ වලදී හම්බෙමු. තව එකක් අපිට මේ ගත්තට තාම ගහන්න තේරෙන්නේ නැහැ. ඔව් වන්න එකක් කියන්න ඕන. මුලදීම කියන්න ඕන එකක්. ආසාවට ගත්තා සින්දු කියන්න ආසාවට ගත්තා. අපිට ගත්තා ඉතින් බලමු අපි ඉස්සෙල්ලා ප්‍රැක්ටිස් කරලා කොහොම හරි කියන්න. ඉතින් අපේ වීඩියෝ එක එහෙනම් මෙතනින් ඔහොම අවසන් වෙනවා. අපිට දෙන ආදරයට ගොඩක් thank you. ආයිමත් පාරයක්. ආයිමත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝටම ජය වේවා. චාෝ.